පක්ෂ පුත්තු මේටේ සමාජ ශාලා වලට කඩා පැනලා නැත්නම් නයිට් ක්ලබ් වලට කඩාගෙන පැනලා යකා නටන්න පටන් අරගෙන තියෙනවා. කොහොමද වැඩේ? බලේ තියෙන කාලේ කොහොමද දාපු සෙල්ලම්? දැන් මේ බලේ නැතුව දැන් දාන සෙල්ලම් කොහොමද? එහෙනම් බලන්න ඕනේ මුන්ට කොහොමද මෙච්චර බලයක් ඇවිල්ලා තියෙන කියන කාරණේ පිළිබඳව. තවත් සුවිශේෂී ආందోලනාත්මක ප්‍රවෘත්තියක් පිළිබඳව අද අපි ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. මේ වන විට නැවත වතාවක් රාජපක්ෂ පුත්තු මේටේ සමාජ ශාලා වලට කඩා පැනලා නැත්නම් නයිට් ක්ලබ් වලට කඩාගෙන පැනලා යකා නටන්න පටන් අරගෙන තියෙනවා. කොහොමද වැඩේ? බලේ තියෙන කාලේ කොහොමද දාපු සෙල්ලම්? දැන් මේ බලේ නැතුව දැන් දාන සෙල්ලම් කොහොමද? එහෙනම් බලන්න ඕනේ මුන්ට කොහොමද මෙච්චර බලයක් ඇවිල්ලා තියෙන කියන කාරණේ පිළිබඳව. රාජපක්ෂලා මේ සමාජයේ ඉස්සරහා පෙනී සිටියේ හරියට බෝධිසත්වයෝගේ. බෝ පැල වගේ තමයි මහින්ද රාජපක්ෂ මේ රටේ ජනතාව ඉදිරියේ පෙනී හිටියේ. මේ රටේ මහා සංඝයා ඉදිරි සිංහල බෞද්ධ නායකයෝ රට ගොඩගත්තු රට බිය මහින්ද රාජපක්ෂ මේ රටේ ජනතාව ඉදිරියේ පෙනී සිටියේ. කොහොමද වැඩේ? පුත්තු දැන් නයිට් ක්ලබ් වලට කඩාගෙන පැනලා මහ රැට තනියෙන් නෙමෙයි තමන්ගේ ගෑණිත් එක්ක තව පිරිවරත් එක්ක අරගෙන ගිහිල්ලා නයිට් ක්ලබ් වලට කඩාගෙන පැනලා දැන් එයින ආරක්ෂකයන්ට ස්පිරිතාලේ ලගින තරමට උණ ගහන තරමට දැන් මුන්ගේ බලේ පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. රටේ සාමාන්‍ය මිනිහෙක් මේ වැඩේ කරා නම් මේ වෙනකොටත් මුන්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් අද වෙනකොට දැන් පැය ගාණක් ගත වෙලා තියෙනවා මේ සිද්ධිය වෙලා. නමුත් අද වෙනකන් පොලිසියට බැරිලා තියෙනවා මේ දූෂිත රාජපක්ෂ පවුලේ පුතාවයි ලේලිවයි ඇතුළු මේ නඩේ අත්අඩංගුවට ගන්න. ඒ නිසා අපිට ලොකු සැකයක් තියෙනවා. තාම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පරණ ක්‍රමයටද කියන කාරණේ පිළිබඳව. ඒ නිසා අපි වාහම පොලිස් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ රාජපක්ෂලාට ඕන විදිහට නටන්න දුන්න හොඳටම ඇති. මේ කාරණය මේ සිද්ධිය යට ගහන්න දෙන්න එපා. වාහම ආණ්ඩුවක් හැටියට පොලිසියක් හැටියට මැදිහත් වෙලා වාහම යෝෂිත රාජපක්ෂගේ බිරිඳව ඇතුළු හණ්ඩායම අත්අඩංගුවට අරගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන දේ. මොකද නීතිය කාටත් එකයි. නීතිය රාජපක්ෂලාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. පහුගිය කාලේ එහෙම නීතියක් තිබුණා. නමුත් දැන් එහෙම නීතියක් මේ රටේ තියෙන්න විදිහක් නැහැ. තියෙන්නත් බෑ. මොකද අලුත් ජනවරමක එක ආණ්ඩුවක් මේ රටේ බලයටපත් වෙලා තියෙනවා. ඒ ජනතාව දීපු අනුර කුමාර දිසානායකට දීපු ඒ ජනවරනේ තියෙන්නම නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කළ යුතුයි කියලා පණිවිඩය. දැන් ඒක ක්‍රියාත්මක කිරීම විශේෂයෙන් ජනාධිපතිවරයාගේ අගමැතිනියගෙත් ඇතුළු මුළු ආණ්ඩුවේම වගකීමක් කියන කාරණේ පිළිබඳව අපි අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා රාජපක්ෂලාට නැවත වතාව අර පරණ සෙල්ලම් දාන්න ඉඩ දෙන්න එපා. ඉඩ දුන්නොත් එහෙම වෙන්නේ මේ රටේ ජනතාව මේ ආණ්ඩුව කෙරේ මේ රටේ නීති හා සාමය ආරක්ෂා කරන පොලිසිය කෙරේ යම් තබලා තියෙනවා නම් යම් කිසි විශ්වාසයක් ඒ තිබෙන විශ්වාසයක් නැත්තටම නැති වෙලා යනවයි කියන කාරණේ පිළිබඳව අපි ආණ්ඩුවට මතක් කර දෙන්න කැමතියි. දැන් රාජපක්ෂලාට කොහොම මෙච්චර බලයක් ආවේ? බලය තියෙන කාලේ නටපු සෙල්ලම් අපි දන්නවනේ. දැන් මේ බලය නැතුව මහරෑට නයිට් ක්ලබ් වලට රිංගලා ආරක්ෂක නිලධාරියෙක් කිව්වහම පස්සේ මේ නයිට් ක්ලබ් එකට ඇතුල් වෙනවා නම් ආරක්ෂක පළඳනාව අතේ පළඳ ගන්න කිව්වහම පස්සේ ආරක්ෂක නිලධාරියාට උණ ගන්න ඉස්පිරිතාලේ ලගින්න ගහලා තමන්ගේ බලය පෙන්වන තත්ත්වයට රාජපක්ෂලාපත් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මේ යෝෂිත රාජපක්ෂලා කියලා කියන්නේ රාජපක්ෂ පවුලේ ඉන්න දූෂිතම තවත් එක් කොල්ලෙක් කියන කාරණේ මුළු රටම දන්නවා. මේ යෝධයාට පහුගිය කාලේ පිස්තෝල 6ක් දීලා තිබුණා. තාත්තා ජනාධිපති කාලේ බාප්පා ජනාධිපති කාලේ
තාත්තා අගමැති කාලේ එයාගේ ලොකු තාත්තා හදාගන්න ගත්තු තාත්තා රනිල් ජනාධිපති කාලේ මෙයාට පිස්තෝල 6ක් දීලා තුවා. මොකද පිස්තෝල 6ක් දීලා තියෙද්දි අපිට දැන් හිතා ගන්න පුළුවන් පිස්තෝල 6ක් කොහොමද යෝෂිත රාජපක්ෂට මොකටද දීලා තිබුණේ කියන කාරණේ. එහෙනම් මේ නයිට් ක්ලබ් වලට පැනලා මේ වගේ ජල්ලි අල්ලන්න තමයි මේ යෝධයට ආණ්ඩුවෙන් පිස්තෝල දීලා තිබෙන්නේ පහුගිය කාලය තුල. ඒ පරණ සෙල්ලම් තමයි නැවත දාන්න මේ අරන් පටන් කරගෙන තියෙන්නේ. මේ රටේ නීතිය වාම ක්‍රියාත්මක කරන්න ඕනේ. නයිට් ක්ලබ් වලට පැනලා මේ කරපු චණ්ඩිකම් වලට විශේෂම යෝෂිත රාජපක්ෂ සාවුගේ බිරිඳ වහම අත්අඩංගුවට ගන්න අරගෙන දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ. ඒ රාජපක්ෂලා මේ රටේ පෙනී මිනිටිය මහා ලොකු බෞද්ධ පවුලක් හැටියට. නමුත් දැන් මුන්ගේ වැඩ මුන් රැට රින්ගන්නේ කොහෙටද? නයිට් ක්ලබ් වලට. දැන් හොඳට හැදිච්ච පවුලක නම් දරුවෝ නයිට් ක්ලබ් යන්න විසියන්නේ නැහැනේ. හොඳ සිංහල බෞද්ධ පවුල් වල දරුවෝ නයිට් ක්ලබ් ගියේ නැහැ. එහෙනම් නයිට් ක්ලබ් යන්න විදියක් නැහැ. දැන් රාජපක්ෂලා මෙතෙක් කාලයක් පුම්බගෙන හිල්ලා තින්නේ මවාපාලා තින්නේ මාධ්‍ය සංදර්ශන පාවයන් නැති බලයක් තමයි නැති ප්‍රතිරූපයක් තමයි ඕම්ම වාගෙන මේ රටේ ජනතාව ගුණාට අඳලා තියෙන මෙච්චර කාලයක්. තමන්ගේ දරුවව හදාගන්න බැරි අපෙක් තමයි මහින්ද රාජපක්ෂලා. ක්ලබ් ගානේ රින්ගන්නේ නැහැ පුතාව හරියට ඇදුවනම්. දැන් මුන් රටට බරක්, මුන් ජාතියට බරක්, මුන් රටේ තියෙන මහජන දීපල හොරාකමින්, රටේ තියෙන රාජ්‍ය දීපල හොරාකමින් ඒවා අවභාවිතා කරමින් තමයි පහුගිය කාලේම ජවුසන් නැටි. ඒ නටපු ජවුසන් තමයි දැන් මුන් නැවත වතාව බලේ නැති වෙලා නටන්නේ. ඒ නිසා මේවට අපි ඉඩ දෙන්න ඕනේ නැහැ. සියලු දෙනා මොකෝ ගමේ ඉන්න මාටින් අයියගේ, ජීමිස් අයියගේ, එල්පි අක්කගේ දරුවෝ යනවද නයිට් ක්ලබ් වල? නෑ. නයිට් ක්ලබ් වලට යන්න පුළුවන් ඉන්නේ මේ රටේ කෝටිපතියන් ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට විතරයි. ඔවුන් අසාධාරණ ලෙස හම්බ කරගත්ත සල්ලි ඔවුන් ළඟ තියෙන නිසා. ඒ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවට කියන මේක සුළුකට තගන්න එපා. මේ පිළිබඳව වාම රජයක් හැටියට මැදිහත්ලා ආණ්ඩුවක් හැටියට මැදිහත්ලා මේ දූෂිත රාජපක්ෂ පවුලේ යෝෂිත රාජපක්ෂ ඇතුළු මේ නඩේටම නිසි දඬුවම් දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කියන කාරණය අපි මේ වෙලාවේ අවධාරණය කරන්න කැමැතියි. රටම බලන් ඉන්නවා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව. අපිත් දැස් අයාගෙන බලන් ඉන්නවා. දා පොලිස්පතිවරයාට කියනවා වාහම අර හිටපු දේශබන්දු අල්ලන්න දාපු සෙල්ලම දාන්න නැතුව මේ යෝධයා ගිහිල්ලා අධිකරණයට බාර වෙනකන් ඉන්නේ නැතුව ගිහිල්ලා වාම කුදලගෙන ඇවිල්ලා අධිකරණ ඉදිරිපත් කිරීම පොලිසිය වගකීමක් කියන කාර්යය අපි අවධාරණය කරන්න කැමතියි. ඒකයි වෙන්න ඕනේ. අපි හිතනවා ආණ්ඩුවත් පොලිසියත් තමන්ගේ යුතුකම ඉටු කරයි කියලා. ඒ නොවුනොත් එහෙම ජනතාව ඒ වෙනුවෙනුත් ආණ්ඩුවට දෙන්න ඕනේ උත්තර දෙන්න සූදානම්ව ඉන්නවයි කියන කාරණේත් අපි මේ වෙලාවේ අවධාරණය කරන්න.